පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තාප රසායනයේ ආශ්‍රයෙන් සහ චාලක රසායනයට ටිකක් සම්බන්ධයි ගොඩනැගිච්ච ප්‍රශ්නයක්. අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් උපරිම ඵලදාවක් ලබා ගැනීම සඳහා අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම ඵලදාවක් ලබා ගන්න කාර්මික ක්‍රියාවලියකදී භාවිතා වන රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ප්‍රශස්ත කරනු ලැබේ. රසායනික ප්‍රතික්‍රියාවට අවශ්‍ය තත්ත්ව දීලා එයාගේ කාර්යක්ෂමතාවය උපරිම කරගන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන භෞතික සාධක තුනක් නම් කරන්න කියනවා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන්න පුළුවන් සාධක මොනවද? උතේ මොනවද ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කළ හැකි සාධක? මොනවද? උෂ්ණත්වය. හරි. උෂ්ණත්වය. නේ? උෂ්ණත්වය. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. හරි. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. කැටද කුඩුද කියන එකනේ. කැට විශ්තිරණයට ගන්නවද කුඩු විදියට ගන්නවද කියන එක භෞතික ස්වභාවය. තුන්වෙනි එක නේ උත්පේරක. ඒකත් හරි පුතේ. උත්පේරක. උත්පේරක. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ඕන එකක් හරි. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. පැහැදිලිද? ඊළඟ බලන්න දෙවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටසට අපි ආවොත් පළව නිපදවීම සඳහා ප්‍රතික්‍රියක එකිනෙක ගැටිය යුතුය. ප්‍රතික්‍රියක ඵල බවට පරිවර්තනය සඳහා සපුරාලිය යුතු තවත් එක් අවශ්‍යතාවයක් නම් කරන්න. අපිට කියනවා දෙවෙනි කොටසේදී පුතේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඵල එකිනෙක නේ ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙන්න ඵල නෙමෙයි පුතේ ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙන්න ඕන. ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙන්න මට වඩා ගැටීම සහ තව නේද? ප්‍රතික්‍රියක ඵල බවට පරිවර්තනය සඳහා සපුරා යුතු තවත් එක් අවශ්‍යතාවයක්. ඒක තමයි ප්‍රතික්‍රියක ගැටෙන්න ඕන කියන එක. ඒක අපිට දීලා තියෙනවා. දෙවෙනි එක මොකද්ද? නිවැරදි දිශානතියක් තියෙන්න ඕන. එහෙනම් නිවැරදි දිශානතියක් තිබිය යුතුය. නිවැරදි දිශානතියකින් ගැටිය යුතුය. හරි නේද? දැන් අහන්නේ සපුරාලිය යුතු තවත් එක් අවශ්‍යතාවයක් නම් කරන්න නේ. එහෙනම් ඒකත් තමයි නිවැරදි දිශානතියකින් ප්‍රතික්‍රියක ගැටිය යුතුය. ඊළඟට ප්‍රතික්‍රියක සතුව තව එකක් ඕනනම් ලියන්න පුළුවන් පුතාලට. ප්‍රතික්‍රියක සතුව සක්‍රියන ශක්තියට වඩා ශක්තිය පැවතිය යුතුය. නේ? ඔයාලා දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න තියෙන ඕන අවශ්‍යතාව තුනක්. ප්‍රතික්‍රියක අණු ගැටෙන්න ඕන. ඒක දීලා තියෙනවා මේකෙදි. නේ? නිවැරදි දිශානතියකින් ගැටෙන්න ඕන. නැත්තම් බන්ධන කඩලා අලුත් බන්ධන සෙට් වෙන්නේ නේ. නිවැරදි දිශානතියකින් ගැටෙන්න ඕන. තුන්වෙනි එක තමයි ගැටෙන ප්‍රතික්‍රියක අණු සක්‍රියන ශක්තිය සපුරා තියෙන්න ඕන. සපුරාලන්න ඕන. පැහැදිලිද? එහෙනම් මේ දෙවෙනි දෙක තමයි මේ ලියලා තියෙන්නේ නිවැරදි දිශානතියක් තියෙන්න ඕන. නේද? ඊළඟට ගැටෙන අණු සක්‍රියන ශක්තිය සපුරාලන්න ඕන. පැහැදිලිද? ඊළඟට බලන්න පුතේ B කොටසට අපි එනකොට B කොටසේ තියෙන්නේ මේ විද්‍යුත් ලෝහාලීපනය පිළිබඳ කතන්දරයක් තියෙන්නේ. විද්‍යුත් ලෝහාලීපනය අණු පුෂ්ඨයක් මත තුනී ලෝහ ස්තරයක් ආලේප කිරීම සඳහා භාවිතා කරන ක්‍රියාවලියකි. පැහැදිලිද? ඔන්න බලන්න වාදනයක් අපි යන්දා. ඒක මෙතන තියෙනවා පුතේ රිදී ලෝහයක්. මෙන්න මේ ආකාරයට රිදී ලෝහයක් තියෙනවා. නේ? ඇනෝඩය සඳහා අරන් තියෙන මේක ඇනෝඩය කියලා නම් කරලා තියෙනවා. ඇනෝඩය සඳහා අරන් තියෙන්නේ රිදී ලෝහයක් අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් බැටරි එකට සෙට් කරලා තියෙනවා පුතේ. නේ? මම නිකන් ඔහම නිකන් දාන්නම් ධන ඍණ කියලා. බැටරි එකට සෙට් කරලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා කැතෝඩයකට සෙට් වෙලා තියෙනවා. කැතෝඩිය විදියට අරන් තියෙන්නේ
වස්තුවක් කරන් තියෙන නේද? ආලේප කළ යුතු වස්තුව මෙහෙම තියෙනවා. එතකොට ද්‍රාවණය මේ ආකාරයට ද්‍රාවණය තියෙනවා. පැහැදිලිද? මේ ආකාරයට ද්‍රාවණය තියෙනවා. මේ තියෙන්නේ ආලේප කළ යුතු වස්තුව. ආලේප මේ රිදී ලෝහය මෙන්න මේ වස්තුවේ ආලේප කරන්නයි හදන්නේ. ආලේප කළ යුතු වස්තුව. ආලේප කළ යුතු වස්තුව තමා මෙතන කැතෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කැතෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්නේ රිදී ආලේප කළ යුතු වස්තුව. පැහැදිලිද? විදුත් ලෝහාලේපනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමා අපිට මේකදී ඇවිල්ලා තියෙන්නේ. මේ ද්‍රාවණයක් තියෙනවා. ද්‍රාවණීය විද්‍යුත් විච්ඡේදනය කිරීම සම්බන්ධයෙන් තමා මේ ප්‍රශ්නේ පැනලා ගිලා තියෙන්නේ. දීලා තියෙන්නේ මේ රිදී ලෝහය මේකේ ආලේප කරන්න තමා හදන්නේ. හරිද? ලෝහ කාසියක් විද්‍යුත් ලෝහාලේපනය කිරීම සඳහා ඇනෝඩය ලෙස රිදී දණ්ඩක් භාවිතා කරනවා. මේ ලෝහ කාසියේ එතකොට මේ ලෝහ කාසිය පුතේ මේ තියෙන ලෝහ කාසිය ආලේප කළ යුතු වස්තුව නැත්තම් ලෝහ කාසියේ අපි ආලේප කරන්න ඕන පුතේ මේ රිදී ලෝහය. රිදී දණ්ඩේ සහ කාසියේ ආරම්භක බර මේ දෙන්නගේ ආරම්භක බර දීලා තියෙනවා. මිනිත්තු 30කට පසුව බර පහත වගුවේ දක්වා ඇත. මිනිත්තු 30කට පසුව මෙන්න මෙහෙම වෙනවලු. වස්තුව නේ ආරම්භක බර 2800ක් වෙලා තියෙනවා පුතේ. රිදී දණ්ඩේ ආරම්භක බර ග්‍රෑම් 2800ක් වෙලා තියෙනවා. ලෝහ දණ්ඩේ ආරම්භක බර ග්‍රෑම් 750ක් වෙලා තියෙනවා. ග්‍රෑම් නෙමෙයි පුතේ මිලිග්‍රෑම්. ඊළඟට කතාව පුතේ විනාඩි 30කට පසුව නේ බර 2500 වෙලා තියෙනවා. මිලිග්‍රෑම් 2500 වෙලා තියෙනවා. විනාඩි 30කට පසුව බර මිලිග්‍රෑම් 2500 වෙලා තියෙනවා දරුවෝ. මෙයා 850 දක්වා වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද? මොකද වෙලා තියෙන්නේ? රිදී දණ්ඩ වැය වෙලා ලෝහ දණ්ඩ නේ මත රිදී ආලේප වෙලා ඔකනේ වෙලා තියෙන්නේ. හරි. රෝමිලක්කම් 1 අපෙන් අහනවා විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලියේදී රිදී දණ්ඩේ බර අඩු වීම සහ ලෝහ කාසියේ බර වැඩි වීම මිලිවෑම් වලින් ගණනය කරන්න. රිදී දණ්ඩේ බර වැඩි වීම බර අඩු වීම නේ පුතේ. රිදී දණ්ඩේ බර අඩු වෙනවා. රිදී දණ්ඩේ බර අඩු වීම සමානයි. රිදී දණ්ඩේ බර අඩු වීම වෙන්නේ පුතේ මිලිග්‍රෑම් 2800න් 2500ක් අඩු කරුවාම මිලිග්‍රෑම් 300යි. ඊළඟට කාසියේ බර වැඩි වීම. කාසියේ බර වැඩි වීම වෙන්නේ බලන්න. කාසියේ බර වැඩි වීම වෙන්නේ පුතේ මෙතන තියෙනවා 750ක් මෙතන තියෙනවා 850ක්. 850 850 කියන්නේ මිලිග්‍රෑම් 100යි. මිලිග්‍රෑම් 100ක් තමයි මෙතන වැඩි වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න පළවෙනි කොටසට උත්තරේ. පහසු පෙරළුවා. මේ හරිය ඕකේනේ. ඊළඟට රෝමිලක්කම් 2 ලෝහ කාසියේ බර වැඩිවීමේ ශීඝ්‍රතාවය ඔන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අහනවා මිනිත්තුවට මිලිග්‍රෑම් වලින් කොච්චරද කියලා. එහෙනම් පුතේ ශීඝ්‍රතාවය කියන්නේ බරේ සිදු වෙච්ච වැඩිවීම වෙනසක්. බරෙහි සිදු වූ වැඩිවීම වෙනසක් බෙදෙන්න ඕන. ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් වෙනස බෙදීම ගත වූ කාලය. පුතාලට තේරෙනවා මේකේ මිලිග්‍රෑම් 100ක වෙනසක් තමා ලෝහ කාසියේ බර වැඩිවීමේ ශීඝ්‍රතාවය නේ. ලෝහ කාසියේ බර වැඩිවීමේ ශීඝ්‍රතාවය. ලෝහ කාසියේ බර වැඩි වෙලා තියෙනවා මිලිග්‍රෑම් 100ක්. ඒ සඳහා ගත වෙච්ච කාලය
මිනිත්තු 30යි. ඒතකොට මිනිත්තු 30න් බෙදුවාම ඔයාලට උත්තරේ එනවා පුතේ 3.3යි මිනිත්තුවට මිලිග්‍රෑම්. මිනිත්තුවට මිලිග්‍රෑම් 3.3ක් කියලා. පැහැදිලිද? ඊළඟට නේ මොකද්ද ඉතින් ශීඝ්‍රතාවය කියන්නේ ලෝහකාසියේ බර වැඩිවීමේ ශීඝ්‍රතාවය කියන්නේ වැඩි වෙච්ච බර බෙදනවා ගත වෙච්ච කාලය. නේ? That's all. එච්චරයි. ලෝහ ආලේපන ක්‍රියාවලියේ බර අණුව කාර්යක්ෂමතාවය ගණනය කරන්න. බර අණුව කාර්යක්ෂමතාවය. දැන් පුතාට තේරෙනව නේද පුතේ? මේ බලන්නකො මෙන්න මෙතන ග්‍රෑම් රිදී දණ්ඩේ මෙතන මොකද වෙන්නේ? මේ රිදී දණ්ඩ දියවිවි මේ කාසිය ආලේප වෙනවනේ. එතකොට රිදී දණ්ඩේ ග්‍රෑම් 300ක් බර අඩු වෙලා තියෙනවා. රිදී දණ්ඩේ මිලිග්‍රෑම් 300ක් අඩු වෙලා තියෙනවා. හැබැයි හොඳට කල්පනා කරලා බලන්න ලෝහ දණ්ඩේ බර වැඩි වෙලා තියෙන ග්‍රෑම් 100යි නේද? ග්‍රෑම් 300ක් වැය වෙලා ග්‍රෑම් 100ක් ආලේප වෙලා. 300ම ආලේප වෙලා නැහැ. ග්‍රෑම් 100යි ආලේප වෙලා තියෙන්නේ. එහෙනම් ඔතන අහන්නේ කාර්යක්ෂමතාවය නේ. ඔව්. කාර්යක්ෂමතාවය අහන්නේ කාර්යක්ෂමතාවය සමානයි ග්‍රෑම් 100ක් මිලිග්‍රෑම් 100ක් ආලේපනය වුණා 300ක් වැය වුණා නේද? අවුට්පුට් එක ඉන්පුට් එකෙන් බෙදලා 100%න් වැඩි කරන්න. උත්තරය ඔයාලට 33.333 100ට කියලා. පැහැදිලිද? තේරුණා? ඊළඟට බලන්න ආලේපන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස දැන් මේ ආලේපනයේ වෙද්දි පුතේ ඒව පුතාලට තේරෙනවනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා මේ රස මෙන්න මේ නේ රිදි කියන්නේ Ag නේ සිල්වර් නේ එතකොට මෙයා දියවිවි අයන මේ ද්‍රාවණයට එකතු වෙනවා Ag ධන අයන මේ ද්‍රාවණයට එකතු වෙනවා ඒ කැට අයන ඒ ධන අයන ගිහිල්ලා මේ කැතෝඩයට සම්බන්ධ වෙනවා. කැතෝඩය ඒ ආලේපනය වෙනවා. කැතෝඩයට සම්බන්ධ ලෝහ කාසියේ ආලේපනය වෙනවා. ඒකනේ මේ වුණා කියලා කියන්නේ මෙතන නේද? එතකොට මේ ධන අයන මෙයා තුලට ගමන් කරනවා. මෙයා තුල ආලේපනය වෙනවා. දියවිවි මෙයාගේ ආලේපනය වෙනවා. විදුත් ලෝහ ආලේපනය. එතකොට පුතේ එහෙනම් මෙන්න මේ ද්‍රාවණය තුල එක්රැස් වෙන්න පුළුවන් ජල දූෂකකාරයක් කියන්නේ ජලයට එකතු වෙන ඕනෑම දෙයක් ජල දූෂකකාරයක් තමයි. එහෙනම් මෙතන එකතු වෙන්න පුළුවන් ජල දූෂක කාරකයක් තමයි රසදිය කියලා කියන්නේ නේද? එහෙනම් රසදිය නෙමෙයි පුතේ. රිදී අයන නේ. රිදී අයන. හරි. එහෙනම් උත්තරේ රිදී අයන කියලා ලියන්න. රිදී අයන මෙතන ආලේපනය කරපු જાතියේ අයනනේ මෙතන එකහුව වෙන්නේ මේ ද්‍රාවණේ නේ. මේ ද්‍රාවණයට දියවි එන්නේ ආලේපනය කරපු නේ රිදී අයනනේ. ඒක තමයි ලියවෙන්න ඕනේ. පැහැදිලි කියලා විශ්වාස කරනවා. ඊළඟට බලන්න විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලියේදී ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වී උෂ්ණත්වය ඉහළ යාමට හේතුවක්. හැමදේම වගේ අපි ප්‍රශ්නවල අහන එකක් නේ. ඇයි මේ විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලියේදී මේ ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙනවලු? ඇයි ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ? ඕනම ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක් සිදු වෙන හින්දා තමයි ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. එහෙනම් උත්තරේ විදිහට ලියා ගන්න. ඒක ප්‍රතික්‍රියාව තාපදායක වීම කියලා ලියුවහම ඇති. ප්‍රතික්‍රියාව තාපදායක වීම. හේතුව තමයි ප්‍රතික්‍රියාව තාපදායක වීම. 6 වෙනි එක වානේ හෝ යකඩ කොටස් මත සිංක් විද්‍යුත් ලෝහාලේපනය කිරීම. නේ වානේ එකක් අරගෙන සිංක් මේකේ ගන්නවා. සිංක් ලෝහාලේපනය කරන වානේ කියයි සිංක් ගන්න කියලානේ අහන්නේ නේ. සිංක් ආලේපනය කරන්න හේතුව මොකක්ද කියලා අහන්නේ. වාහන නිෂ්පාදනයේදීම ඕක බහුලව භාවිතා වෙනවා නේ. වාහනේ වලට සිංක් ආලේප කරනවා. එසේ සිදු කිරීමට හේතුව වාහනේ මලකට ගන්නවා පුතාලා දන්නවා. සිංක් ආලේපනය කරුවම මලකට කෑම වැළකෙනවා එහෙනම් මල කෑම වැළැක්වීම. මල කෑම වැළැක්වීම. මල කෑම වැළැක්වීම තමයි මේක හේතුව. පැහැදිලිද? එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ওই විදිහට අපි නිමාවට පත් කරනවා. ඉක්මනින් ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්නෙට යමු.
දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දිලීර හා බැක්ටීරියා අතර ඇති ප්‍රධාන වෙනස්කම් දෙකක් කියන්න. දිලීරයි බැක්ටීරියා අතර තියෙන ප්‍රධාන වෙනස්කම් නේද? මොනවද වෙනස්කම්? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඒවල රෝමි ඉලක්කම් 1. දිලීර හා බැක්ටීරියා අතර තියෙන වෙනස්කම්. ඔන්න මම එක පැත්තකින් දිලීර ලියන්න අනිත් පැත්තේ බැක්ටීරියා ලියන්න. මොනවද වෙනස්කම්? මෙහා ප්‍රාග්න්‍යෂ්ටිකයි. නේ බැක්ටීරියා දිලීර කියලා දෙපැත්තට ලියමු. අනිත් පැත්තට ලියමු. කමන්නේ. කොහොම හරි බැක්ටීරියා දිලීර. මෙහා ප්‍රාග්න්‍යෂ්ටිකයි. මෙයා දිලීර ගත්තාම එයා ශූන්‍යෂ්ටිකයි. නේද? පැහැදිලිද? පටලමය ඉන්ද්‍රිකා බැක්ටීරියා වලට නෑ. පටලමය ඉන්ද්‍රිකා නොමැත. පටලමය ඉන්ද්‍රිකා පවති. නේද? ඊළඟට ශෛල බිත්තිය ගත්තාම ශෛල බිත්තිය හැදලා තියෙන මොනවද කියන්නද පුතේ? පෙප්ටි ඩොග්ලයිකෑන්. පෙප්ටි ඩොග්ලයිකෑන්. ශෛල බිත්තිය පෙප්ටි ඩොග්ලයිකෑන් වලින් සමන්විත වේ. ශෛල බිත්තිය කයිටින් වලින් සමන්විත වේ. නැත්නම් කයිටින් අඩංගුයි. පැහැදිලිද? හරි. ඔන්න ඔය වෙනස්කම් නැත්නම් ඕනනම් තව ලිය හැකි බැක්ටීරියා වල ප්ලාස්මිඩ ඇත, ප්ලාස්මිඩ නැත. ප්ලාස්මිඩ ඇත, ප්ලාස්මිඩ නැත. ඒවත් වෙනස්කම් තමයි. ඔන්න අපි උත්තර දුන්නා. ඊළඟට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා උපයෝගී කරගනු ලබන ඊස්ට් ශෛලයක දර්ශීය රූප සටහනක් දීලා තියෙනවා පුතේ. ඒකේ කොටස් ටික නම් කරන්න කියලා අපිට කියනවා. බලන්න නේ. ඒ කොටස් නේ පළවෙනි එක බලන්න P කියන්නේ මොකක්ද? මට කියන්නකෝ P කියන්නේ මොකක්ද කියලා. ශෛල බිත්තිය. ඔව්. P කියන්නේ ශෛල බිත්තිය. ඊළඟට තියෙනවා Q. බලන්න Q කියන්නේ මොකක්ද කියලා. න්‍යෂ්ටිය නේ. න්‍යෂ්ටි පටලය කිව්වත් හරි, න්‍යෂ්ටිය කිව්වත් හරි. න්‍යෂ්ටිය නැත්නම් න්‍යෂ්ටි පටලය එත් හරි. R ප්ලාස්මා පටලය. ඔව්. ප්ලාස්මා පටලය. S මොකද්ද? S නම් ඇත්තටම පුතේ රයිබෝසෝම් වලට ගහලා තියෙන්නේ. ඔයාලට ඒක නිකන් ප්ලාස්මා සෛල ප්ලාස්මයට ගහලා වගේ පේනවනම් සෛල ප්ලාස්මය කියලා ලිව්වත් විභාගෙදී ලකුණු හම්බ වෙනවා. මොකද තිත්තකරනේ ගහලා තියෙන්නේ තිත්තකටද නැත්නම් ඒ අදාළ ජෙල් එකටද කියලා හොයාගන්න බෑනේ මෙතන. ඒකින්ද රයිබෝසෝම හෝ සෛල ප්ලාස්මය කියලා ලියලා තියෙනවනම් හරි. ඊට T කියන්නේ මයිටොකොන්ඩ්‍රියා. T කියන්නේ මයිටොකොන්ඩ්‍රියා. හරි. හරි නේද? ඊළඟට රෝමි ඉලක්කම් 3ට යමු. රෝමි ඉලක්කම් 3ට. සුත්‍ර ජීවීන් යොදා ගන්නා කර්මාන්ත 4ක් ඒ වගුවේ දක්වා ඇත. එම එක් එක් කර්මාන්තයට අදාළ සුත්‍ර ජීවියා. නේ? පළවෙනි කර්මාන්තේ බේකරි. බලන්න බේකරි දීලා තියෙනවා. කවුද? බේකරි වලට අදාළ සුත්‍ර ජීවියා. සැක්‍රොමයිසස් නේ? විශේෂ කියලා නේ දීලා තියෙන සෙරවිසියේ. සැක්‍රොමයිසිස් සෙරවිසියේ. ඊළඟට දෙවෙනි කර්මාන්තයේ ඇමයිනෝ අම්ල නිෂ්පාදනය. ඇමයිනෝ ඇසිඩ්. කවුද? කොරිනෝබැක්ටීරියම් ග්ලූටැමිකම්. අපි පුතාලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ යටින් ඉරි ගහන්න ඕන නැත්නම් ලකුණු අඩු වෙනවා ඈ. ස්පෙලින් හරියන්න ඕන. ඊට අමතරව පළවෙනි අකුර විතරයි කැපිටල්. මේ පළවෙනි අකුර මේකේ නම් S අකුර විතරයි. මේකේ නම් C අකුර විතරයි. පැහැදිලිද? ඔයා ඔළුවේ රඳව ගන්න. ඊළඟ තුන්වෙනි කර්මාන්තයේ යෝගට්. හරි නේද? යෝගට්. ඒක දීලා තියෙන්නේ ස්ට්‍රෙප්ටොකොකස් thermophilus. Streptococcus thermophilus. අවසාන එක විනාකිරි.
විනාකිරි. නේ? විනාකිරි. ඇසිටෝබැක්ටර් විශේෂ. විනාකිරි වලට අදාළ වෙන්නේ ඇසිටෝබැක්ටර් විශේෂ. ඇසිටෝබැක්ටර් විශේෂ. ඇසිටෝබැක්ටර් විශේෂ. හරි. මේ ටික සටහන් කරගන්න ඉක්මනින්. සටහන් කරගන්න ඉක්මනින්. ඊළඟට රෝම ඉලක්කම් 4ට යමු. රෝම ඉලක්කම් 4ට යනකොට කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව දෙකක් ලියන්න කියලා කියනවා. මතක තියාගන්න කොම්පෝස්ට් නිෂ්පාදනයේ මැරුණු ශාක හා සත්ව අවශේෂ ස්වභාවික සුදුජීවී ගහණයක් මගින් අර්ධ ලෙස වියෝජනයට පත් කරන ක්‍රියාවලියක්. ඒ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේදී සුවායු වගේම නිර්වායු ක්‍රියාවලියත් භාවිතා කරනවා. මේ ලෝකෙ වැඩි වශයෙන් භාවිතා කරන්නේ සුවායු සුදුජීවීන් භාවිතයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ක්‍රමවේදී. සුවායු තත්ත්වයට කොම්පෝස්ට් හදනකොට පවතින ඕන හිතකර තත්ත්ව ටිකක් තියෙනවා. ඒ හිතකර තත්ත්ව තමයි පළවෙනි එක පුතේ උෂ්ණත්වය ගත්තාම සෙල්සියස් අංශක 40 45 අතර පැවතීම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 43 පුතේ සමාව වෙන්න උෂ්ණත්වයේ 43 45 අතර පැවතීම තෙතමනය පුතේ තෙතමනය සෙල්සියස් 40 45 අතර පැවතීම නේද? පුතාලා දන්නවා ඕනම දෙයකට ප්‍රශස්ත තත්ත්ව ටිකක් තියෙනවා. විත්තරයක් රකින්න උනත් නේ විත්තරයකින් පැටියෙක් ඉන්න උනත් ඒ ක්‍රියාවලියට ඒ ජෛවීය ක්‍රියාවලියට තියෙන උන ප්‍රශස්ත තත්ත්ව තිබිය යුතු හොඳ තත්ත්ව ටිකක් තියෙනවා. නේ? ඒතකොට මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලිය වේගවත් වෙන සුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලිය නිවැරදිව හොඳින් සිද්ධ වෙන උපරිම වෙන තත්ත්ව ටිකක් තියෙනවා. ඒ තත්ත්ව ටික තමයි මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන සුවායු සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත වෙන තත්ත්ව ටිකක් මේ තියෙනවා. උෂ්ණත්වය, තෙතමනය, ඊළඟට පුතේ වාත අවකාශ තියෙන්න ඕන. O2 105ක කින් පමණ යුතු වාත අවකාශ ඔක්සිජන් 5ක විතර ඔක්සිජන් 5කින් පමණ යුත් වාත අවකාශ තියෙන්න ඕන. පැහැදිලිද? හරි. ඊළඟට අපි මේ ප්‍රශ්නේ B කුර්සට යමුද? B කුර්ස. B කුර්සය යමු. එතකොට B කුර්සයේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් කිහිපයක ව්‍යුහ පහත ABC මගින් දක්වා ඇත. පළවෙනි එක තියෙන්නේ ABC කියන්නේ පළවෙනි එක පුතේ ග්ලූකෝස් තියෙනවා, දෙවෙනි එක ෆ්‍රුක්ටෝස් තියෙනවා, නේ? තුන්වෙනි එක සුක්‍රෝස් තියෙනවා. අපෙන් ABC ව්‍යුහ ගැන අහන්නේ A කියලා කියන්නේ ග්ලූකෝස්, B කියලා කියන්නේ ෆ්‍රුක්ටෝස්, C කියලා කියන්නේ සුක්‍රෝස්. කාබෝහයිඩ්‍රේට් වර්ගයේ තියෙනවා මෙයා මොනොසැකරයිඩ්, මෙයා ඩයිසැකරයිඩ්, මෙයත් ෆ්‍රුක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ්, සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. හරිනේ. පළවෙනි ප්‍රශ්නේ ඔක තමයි අහලා තියෙන්නේ. B වල රෝම ඉලක්කම් 1 කොහොමනේ අහලා තියෙන්නේ? ඔව්. B වල රෝම ඉලක්කම් 1. B වල රෝම ඉලක්කම් 2 ඊට සඳහන් AB සහ C ව්‍යුහ අතරින් උක්සීනි වල අඩංගු වන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් මොකක්ද කියලා. උක් වල තියෙන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් මොකක්ද කියලා. මොනවද පුතේ උක් වල තියෙන්නේ? අපේ ගෙදර සීනි බෝතලෙත් තියෙන ඒවා තමයි. සුක්‍රෝස් නේ. උත්තරය සුක්‍රෝස්. රෝම ඉලක්කම් 3 ග්ලූකෝස් ද්‍රාවණයක් සහ බෙනඩික් ද්‍රාවණයක් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයේදී ලබාගත් නිරීක්ෂණය. පුතාලා දන්නවා සරල සීනි අඩංගුද කියලා බලන්නේ කොහොමද? සරල සීනි අඩංගුද කියලා බලන්නේ කොහොමද පුතේ? බෙනඩික් ද්‍රාවණය දාලා
බෙනඩික් ද්‍රාවණය දාලා නේ බෙනඩික් නිල් පාටයි නේ බෙනඩික් ද්‍රාවණය දාලා රත් කරනවා. රත් කෙරුවාම සරල සීනි අඩංගු වෙනවා නම් යම් ද්‍රාවණයක ඒ ද්‍රාවණයේ ගඩොළු රතු පැහැට අවක්ෂේපයක් ඇති වෙනවා. එතකොට මේකේ කියලා තියෙන්නේ බෙනඩික් ද්‍රාවණයට ග්ලූකෝස් ද්‍රාවණය දාලා රත් කෙරුවට පස්සේ නැත්නම් බෙනඩිකුයි ග්ලූකෝසුයි දාලා රත් කෙරුවට පස්සේ වර්ණය මොකක්ද කියලා අහනවා. වර්ණය පුතේ ගඩොල් රතු නේ ගඩොල් රතු. ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික් දාලා රත් කෙරුවොත් ගඩොල් රතු පාට වෙනවා. ගඩොල් රතු පාට අවක්ෂේපයක් ඇති වෙනවා. ගඩොල් රතු පාට වෙනවා. ඊළඟට රෝමිඩක්කන් හතරත් ඉතාමත් පහසු කොටසක්. ශාක සෛල බිත්තිය ප්‍රධාන වශයෙන් තැනී ඇත්තේ සරල සීනි ඒකක එකතු වෙලා නේ ශාක සෛල බිත්තිය හැදිලා තියෙන්නේ මොන වගේද කියලා අහන්න. බහුවෝවිකේ මොකද්ද? ශාක සෛල බිත්තිය හැදිලා තියෙන බහුවෝවික වර්ගයේ නම මොකද්ද කියලා අහන්න. සෙලියුලෝස්. සෙලියුලෝස් තමයි උත්තරේ. ඊළඟට ජීවීන් තුළ ශක්තිය ගබඩා කිරීම සඳහා යොදා ගන්න ලබන ප්‍රධාන පොලිසැකරයිඩ් වර්ග දෙකක් පහත වගුවේ ලියන්න කියලා කියනවා. ශාකවල ශක්තිය තැන්පත් වන ප්‍රධාන පොලිසැකරයිඩ් වර්ග මොකක්ද? මොකද පුතේ? පිෂ්ඨය. හරි. පිෂ්ඨය. එතකොට සතුන් තුල ශක්තිය ගබඩා වන ප්‍රධාන පොලිසැකරයිඩ් වර්ගය මොකක්ද? ඔව් පුතේ ග්ලයිකෝජන් තමයි. ග්ලයිකෝජන්. පැහැදිලිද? අවසානයේ 6 වෙනි එක අහනවා ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙලා බහුවේවීකරණය වෙලා එකතු වෙලා හැදෙන ජෛවාණුව මොකක්ද කියලා. මොකද්ද පුතේ? ඇමයිනෝ අම්ල එකතු වෙලා හැදෙන්නේ ප්‍රෝටීන්. හරි. ලියා ගන්නකො ඉක්මනින්. හරි. අපි තුන්වෙනි ගැටලුවත් එක්ක එකතු වෙමු. මේ අවස්ථා දෙක සලකන්න. එක් අවස්ථාවේදී කුමක් සිදු වේදයි හේතු සහිතව පැහැදිලි කරන්න. ඇමරිකාවේ පාවිච්චිය සඳහා සැලසුම් කර ඇති ඇමරිකාවේ පාවිච්චිය සඳහා සැලසුම් කරලා තියෙන 2.4යි පුතාලා දන්නවා ඇමරිකාවේ ජපානයේ වගේ රටවල් වල වෝල්ටේජ් එක වෙන්නේ අපේ වෝල්ටේජ් එකට වැඩිය වෙනස්. යාළගේ වෝල්ටේජ් එක 110ක් තමයි වෙන්නේ. 110යි ලෙස සලකුණු කර ඇති විදුලි කේතරයක් ශ්‍රී ලංකාවේදී 240කට සම්බන්ධ කරනවලු මොකද වෙන්නේ කියලා අහනවා. පුතේ මෙයාගේ ප්‍රතිරෝධය හොයමු. මේ ලේබල් එකට අනුව අපිට හොයාගන්න පුළුවන්නේ මෙන්න මේ කේතලයේ ප්‍රතිරෝධය නේ. එතකොට අපි මේකට දානවා P සමානයි V වර්ගයට R. එතකොට මෙතන එනවා P කියන්නේ 2400යි
B වර්ගය කියන්නේ 110 වැඩි කිරීම 110 R කීයද කියලා බලන්න. එතකොට R සමානයි 11 වැඩි කිරීම 11 121යි බෙදීම 24. කීයද එන්නේ කියලා බලලා කියන්න. පහයි දශම 0.4යි නේ. 5.04යි. ප්‍රතිරෝධය වෙන්නේ 5.04යි ඕක. නේ? මෙන්න මේ හීටරය සම්බන්ධ කරනවලු. මෙන්න මේ කේතලයේ සම්බන්ධ කරනවලු 220ක සැපයුමකට. එතකොට මෙයාව වෝල්ටේජ් එක 240කට නේ. 240කට සම්බන්ධ කරනවා. නමුත් ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ පුතේ මෙයාගේ 5.04ම තමයි ප්‍රතිරෝධය නේ. හරිද? පැහැදිලිද? දැන් එතකොට මෙයා තුලින් ගලන ධාරාව අපි හොයමු. P සමානයි VI දාලා. P සමානයි VI දාලා. කියන්නේ පුතේ මෙන්න මේ හීටරේ හදලා තියෙන මේ කේතලේ හදලා තියෙන 2400ක ක්ෂමතාවයකින් වැඩ කරන්න 110යි වෝල්ටේජ් එකක් යටතේ. එතකොට මේ හීටරය ගිහිල්ලා ගහනවලු 110 තිබිච්ච එක 240කට කියලානේ කියන්නේ. 110කට ගහුවොත් නේ මම වැළුවා මේ 110කට ගහුවොත් එයාගේ ධාරාව කීයද කියලා බලන්න හදන්න. ඒක 2400යිනේ මෙතන. ක්ෂමතාවය 110යිනේ වෝල්ටේජ් එක. නේ? එතකොට ධාරාව කීයද කියලා අපිට හොයාගන්න පුළුවන්. ධාරාව කීයක්ද යන්නේ කියලා. හරිද? ධාරාව කීයක්ද යන්නේ? බෙදලා කියන්නලා බලන්න. 240 නේ. 2.18ක් 2.18යි ඇම්පියර් යන්නේ. පැහැදිලිද? 2.18යි යන්නේ ඇම්පියර්. එතකොට මම හෙව්වා ඊට අමතරව 110කට සම්බන්ධ කරුවාම ධාරාව කොච්චරද කියලා හෙව්වා. ඊට අමතරව මෙන්න මේ කේතලේ ප්‍රතිරෝධය කොච්චරද කියලාත් හොයාගත්තා. හරිද? දැන් එතකොට මට දත්ත ටිකක් තියෙනවා. මොකද්ද? මේ කේතලේ මම සම්බන්ධ කරන්නේ 240කට ඊළඟට. එතකොට කේතලේ ප්‍රතිරෝධය වෙන්නේ ඕම් 5.04යි. මං හොයනවා පුතේ දැන් මොන තරම් ධාරාවක්ද මේ කේතලේ හරහා යන්නේ 240කට නැත්තම් අධික වෝල්ටීයතාවයකට සම්බන්ධ කරුවාම. ඇයි 110 ගහන්න ඕන 240 ගැවුවා. පිච්චිලා යයි. ඉතින් අපි දන්නවා. මොකද අපි පෙන්නමු ධාරාව වැඩියෙන් ගිහිල්ලා පිච්චෙන්න පුළුවන් කියන කාරණාව නේ. V සමානයි IR දාමු. V සමානයි IR දාමු. එතකොට V කියලා කියන්නේ පුතේ 240යි. ධාරාව කියන්නේ නේ. ධාරාව අපිට හොයාගන්න ඕන. R කියන්නේ 5.04යි. එතකොට ඕකෙන් අපිට I එනවා නේ. I එනවා පුතේ බලන්න අපි බෙදලා බලමු. 240 බෙදන්න ඕන 5.04න් 47.6යි 2යි. නේ? 47.6යි 2යි ඇම්පියර්. බලන්න කොච්චර ලොකු ධාරාවක් යනවදනේ. නේ? තා විශාල ධාරාවක් ගිහිල්ලා මොකද වෙන්නේ? මොකද වෙන්න පුළුවන්? මේක පිච්චෙන්න පුළුවන්. පිච්චෙනවා නේ. එහෙනම් අපි හේතුව ඊට පස්සේ ලියනවා මොකද්ද? අධික ධාරාවක් ගමන් කිරීම නිසා කේතලය පිච්චිය හැකිය නේ. දෙවියා හැකිය කියලා ලියමු. දෙවියා හැකිය. අධික ධාරාවක් ගමන් කිරීම නිසා කේතලය දෙවියා හැක. පැහැදිලිද? අධික ධාරාවක් ගමන් කරන නිසා කේතලය දෙවිලා යන්න පුළුවන්. හරි. පළවෙනි එකට උත්තරේ ওই විදිහට අපි සටහන් කෙරුවා. ඊළඟට රෝම ඉලක්කම් දෙකට යමු අපි. රෝම ඉලක්කම් දෙක තියෙන මොකද්ද පුතේ? try එකක් දෙන්න. රෝම ඉලක්කම් දෙකේ කියන්නේ මේ 240යි
2.4යි KW 240යි V ලෙස සලකුණු ලද ශ්‍රී ලංකාවේ පාවිච්චියට සැලසුම් කරපු කේතලයක් ගැන. ඒකේ ගහලා තියෙන්නේ 2400යි වොට් කියලයි 240යි V කියලයි. එතකොට මේකේ අර විදිහටම පුරුදු පරිදිම මේ කේතලේ ප්‍රතිරෝධය හොයාගමු. ලේබල් එකෙන් අපිට හොයාගන්න පුළුවන් වෙනස් වෙන්නේ නැති தත්ත්වයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිරෝධය. අපිට ප්‍රතිරෝධය හොයාගත්තොත් මේක 110ට ගහන වෙලාවටත් ඒ ප්‍රතිරෝධයම තමයි මේ විදුලි කේතලේ තියෙන්නේ. නේ? ප්‍රතිරෝධය කියන එක නියතයක්. මේ අවස්ථාවට අදාළව. එතකොට P සමානයි V වර්ගයට R දාමු. P කියන්නේ 2400යි. V වර්ගය කියන්නේ 240යි 240යි. R කියන්නේ අපිට හොයාගන්න ඕන එක. හරිද? එතකොට අපිට එනවා 24කට 24ක් කැපිලා යනවනේ. 24යි ඕම් කියලා එනවා. ඕම් 24යි. නේද? එතකොට මේකේ ප්‍රතිරෝධය වෙන්නේ ඕම් 24යි. එතකොට මේකට ගමන් කරන ධාරාව P සමානයි Vයි. P කියන්නේ ඒ කියන්නේ පුතේ 240යි V විභවාන්තරයකට සම්බන්ධ කෙරුවොත් ලේබලේ සඳහන් වෝල්ටේජ් එක දුන්නොත් ගමන් කරන ධාරාව මේ හොයන්නේ. P කියන්නේ 2400යි V කියන්නේ පුතේ 240යි ධාරාවයි. එතකොට ඇම්පියර් 10ක් යනවා. ඒ සමානයි ඇම්පියර් 10ක් ඕන. ඇම්පියර් 10ක් යන්න ඕන. දැන් ඊළඟට අපි බලමු මේ කේතලය 110යි Vට සම්බන්ධ කළ විට මේ තියෙන්නේ 240යි Vට සම්බන්ධ කරපු වෙලාවට නෙමේ 110 ඇම්පියර යන්නේ. નિયમિત පරිදි ක්‍රියාත්මක වන විට. එතකොට 110ට සම්බන්ධ කරුවාම අපි හොයමු වෝල්ටේජ් එක 110යි V සමානයි IR දාමු. වෝල්ටේජ් එක 110යි ධාරාව දන්නේ නේ. ධාරාව වෙනස් වෙනවා පුතේ. මොකද වෝල්ටේජ් එක වෙනස් වෙදි ධාරාව වෙනස් වෙන කියන එක අපි පොඩි කාලේ ඉඳන්ම දන්න සරල තර්කයක්. 110 24න් බෙදුවාම ධාරාව එනවා නේ. විසිහතරෙන් බෙදුවාම 4.58ක් කියලා. 4.58 ඇම්පියර් 4.58ක් එනවා. නේ? දැන් ඇම්පියර් 10ක් ගමන් කරන්න ඕන කේතලේ. ඇම්පියර් 4.58කින් ඒ වැඩේ කරන්න පුළුවන් නෑ. සමහර වෙලාවට වැඩ කරන්නේත් නෑ. සමහර වෙලාවට අඩු ක්ෂමතාවයකින් වැඩ කරනවා. පැහැදිලිද? එහෙනම් අපි ලියන්න ඕන මොකද්ද? නේ? කේතලය නිවැරදි කේතලේ උපරිම කියලා ලියමු. උපරිම ක්ෂමතාවයකින් ක්‍රියා කිරීමට නම් 10 ඇම්පියර් අවශ්‍ය වන අතර නමුත් මෙහිදී ලැබේ අවශ්‍ය වේ නමුත් මෙහිදී මොකද පුතේ මේ ලිව්වේ කේතලයේ උපරිම ක්ෂමතාවයකින් ක්‍රියා කිරීමට නම් 2400 වොට් වලින් ක්‍රියා කරන්න නම් 10 ඇම්පියර් අවශ්‍ය වෙනවා. නමුත් මෙහිදී කේතලය හරහා ගමන් කරන්නේ අඩු ධාරාවක් බැවින් කේතලයේ ක්ෂමතාවය අඩුවේ. කේතලයේ ක්ෂමතාවය අඩුවේ. ක්‍රියා කරන ක්ෂමතාවය ඉතා අඩුවේ. නෝකයි වෙන්නේ. අඩු ක්ෂමතාවයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ නේ. වතුර එක නිවැරදි පරිදි රත් වෙන්නේ නැහැ කියන එක ලියලා තිබුණා නම් හරි. පැහැදිලිද? ඔන්න ඔය දෙක තමයි විග්‍රහ කරගන්න ඕන පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අදාළව. මම හිතනවා පුතාලට හොඳින් තේරෙන්නේ නැති කියලා. පැහැදිලිද? රෝම ඉලක්කම් 3ට යමු අපි. නේ? රෝම ඉලක්කම් 3ට දෙකයි දශම 4යි කිලෝවොට් 240යි V ලෙස සලකුණු කර ඇති
විදුලි කේතලයට සෙල්සියස් අංශක 30 කාමර උෂ්ණත්වයේ ඇති ජලයේ කිලෝග්‍රෑම් 2ක් දමා 240යි වී සැපයුමකට සම්බන්ධ කරන ලදී. මෙන්න මේ කේතලය 2.4යි kW නැත්නම් කිලෝ වොට් 2400 කේතලේ 240යි වී කියලා ගහලා තියෙන කේතලේ 240යි වී විභවයකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කෙරුවාම ජලයේ නැටීමට පටන් ගන්නට විනාඩි 4කුත් තප්පර 50ක් ගතවන්නේ නම් මෙම ක්‍රියාවලියේදී හානි වූ ශක්ති ප්‍රතිශතය අහන්න. හරි. අපි බලමුකෝ ඉස්සල්ලාම් පුතේ ප්‍රතිදාන ශක්තිය කොච්චරද කියලා. ප්‍රතිදාන ශක්තිය. නේ? පුතාලා දන්නවා මෙතනදී කරලා තියෙන වැඩේ මොකද්ද පුතේ? මෙතනදී කරලා තියෙන වැඩේ තමයි වතුර එකක් රත් කරන එක. වතුර එකක් රත් කරනවා කියන්නේ පුතාලා දන්නවා ප්‍රතිදානයේ MC θ. ජලයට තාප ශක්තිය ලබා දීම. එතකොට මෙතන තියෙන ජලයේ කිලෝග්‍රෑම් ප්‍රමාණය 2යි. ඒ කියන්නේ 4200යි. උෂ්ණත්වය බලන්න ජලයේ ආරම්භයේදී තිබිලා තියෙන 30ේදී අවසානයේදී නටවලා තියෙන නේද? නැටීමට 30 ඉඳන් 100ට 70. ඕක තමයි ප්‍රතිදාන ශක්තිය. ඔකේ උත්තරේ කීයද කියලා බලන්න. 4200යි 70යි. මෙතන එන්නේ කිලෝ ජූල් 588ක්. කිලෝ ජූල් 588ක් ප්‍රතිදාන ශක්තිය. හරිද? ප්‍රතිදාන ශක්තිය වෙන්නේ කිලෝ ජූල් 588ක්. ඊළඟට පුතාලා බලන්න මේ හීටරේ මගින් දීලා තියෙන මේ ප්‍රධාන ශක්තිය. නේ? නැත්නම් කේතලයේ ප්‍රධාන ශක්තිය සොයමු. ප්‍රධාන ශක්තිය කියන්නේ මේ කේතලය පාරිභෝජනය කරපු විදුලි ශක්ති ප්‍රමාණය. පුතාලා දන්නවා විදුලි ශක්තිය හොයන්න සමීකරණයක් තියෙනවා. V තියෙනවා මෙතන වෝල්ටේජ් එක නේ? වෝල්ටේජ් එක ක්ෂමතාවය කෙලින්ම තියෙනවානේ. ක්ෂමතාවය කෙලින්ම තියෙනවා මෙතන P කියන එක තියෙනවා 2400යි වොට්. ඇයි පුතේ 240ට ගැහුවොත් 2400යි වොට් වලින් ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දන්නවා. නිවැරදි ක්ෂමතාවයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට P කියන්නේ 2400යි. අපි දන්නවා H සමානයි නේ? නැත්නම් ශක්තිය සමානයි PT කියන එක දානවා. W සමානයි PT. හරි ශක්තිය සමානයි. මෙතන නිකුත් වන ශක්තිය වෙන්නේ ක්ෂමතාවය වැඩි කිරීම කාලය. එතකොට ප්‍රතිදාන ශක්තිය වෙන්නේ ප්‍රතිදානයේ ප්‍රධාන පුතේ විදුලි ශක්තිය පාරිභෝජනය කරන නේ? විදුලි ශක්තිය පාරිභෝජනය කරන විදුලි ශක්තිය වෙන්නේ ප්‍රධාන ශක්තිය වෙන්නේ PT. ක්ෂමතාවයේ කාලයෙන් වැඩි කරන් තියෙන 2400 වැඩි කරන තියෙන කාලය. මේ සඳහා ගිය කාලය විනාඩි 4යි. විනාඩි 4යි කියන්නේ පුතේ තප්පරණ 64ක්. ඔව් 240යි. තව තප්පර 50කුත් ගිහිල්ලා. ඒතකොට 290යි. ඒ සඳහා ගිහිල්ලා තියෙන්නේ 290යි. 2400 290න් වැඩි කරා. හයිසිය 96යි කිලෝ ජූල් කියලා එනවා. 696යි කිලෝ ජූල් ප්‍රධාන ශක්තිය. අපෙන් අහන්නේ නේ අපිට හානිය වූ ශක්ති ප්‍රතිශතයනේ අහන්නේ. ඒතකොට ශක්ති හානිය බලමු කීයද කියලා. ශක්ති හානිය කියන්නේ නේ කිලෝ ජූල් 696න් 588ක් අඩු කරන්න ඕන. 588ක් අඩු කරන්න ඕන. නේ 10න් 8ක් 8යි 8න් 8ක් 0යි 6න් 5ක් 1යි. 108යි කිලෝ ජූල් ශක්ති හානිය. එතකොට අපෙන් අහන්නේ ප්‍රතිශතයනේ. අපෙන් අහන්නේ ප්‍රතිශතය. ශක්තිය හානි වීමේ ප්‍රතිශතය. එහෙනම් ඔන්න ඒකටම අදාළව මම ලියනවා ප්‍රතිශතය. පුතේ ප්‍රතිශතය කියන්නේ හානි වෙච්ච ශක්තිය කිලෝ ජූල් 108 බෙදනවා නේ ප්‍රධාන ශක්තිය ඉන්පුට් එකෙන්. ඉන්පුට් එක උනේ කරන්ට් එක පාරිභෝජනය කෙරුව 696යි කිලෝ ජූල්. වැඩි කිරීම 100%. නේ ඔගේ උත්තරේ කීයද කියලා අපි ඉක්මනින් ගමු. එතකොට 108/696 වැඩි කෙරුවා 100 නේ.
15.2. ශක්තිය හානි වීමේ 15.2. ශක්තිය හානි වීමේ ප්‍රතිශතය 15.2. හතරවෙනි කොටසට යමු අපි. හතරවෙනි කොටසට එක් ඒකකයක් සඳහා විදුලි මණ්ඩලය ඒ අය කිරීම රුපියල් 20ක් නම් ජල කේතලයේ නැටවීම සඳහා ගතවන වියදම කොපමණද? පුතාලා දන්නවා නේ? විදුලි ඒකක ගණන හොයන්න කිලෝවොට් 2.4ක් පැය කීයක් වැඩ කරලාද කියන එකයි වැදගත් වෙන්නේ. කිලෝවොට් 2.4ක් වැඩ කරලා තියෙනවා පුතේ පැය තප්පර 290ක්. තප්පර 290ක් වැඩ කරලා තියෙනවා. තප්පර 290 මේ විනාඩි 4කුත් තප්පර 50ක්. ඒ කියන්නේ තප්පර 290ක්. තප්පර 290 පුතාලට පැය කරගන්න වෙනවා. එතකොට පැය කෙරුවා මෙතනින් එනවා පැය වලින් විදුලි ඒකකයක් කියන්නේ kWh එකක්. විදුලි ඒකක ගණන කියන්නේ kWh ගණන. kW කියන එක පැය ගාණෙන් වැඩ කෙරුවාම හරියි. එතකොට කිලෝවොට් 2.4ක එකක් පැය මෙච්චරක් වැඩ කරුවාම කොච්චර විදුලි ශක්තියක් යනවද කියලා අහන්නේ. ඔබ මෙතන බලන්න කීයද එන්නේ කියලා. විදුලි ඒකක රුපියල් 20ක් කියනවා නේද? මෙතන එනවා 2.4 වැඩි කිරීම 290 බෙදීම 3600 0.19යි. විදුලි ඒකක 0.19යි විදුලි ඒකක 0.19ක් වෙනවා නේ. අපෙන් අහන්නේ විදුලි බිල නේද එක් නේ. විදුලි බිල වියදම විදුලි බිල වියදම පුතාලා දන්නවා රුපියල් 20ක් නම් ඒකකයක් 20 නම් මේක රුපියල් 20ෙන් වැඩි කරන්න. ඒතර රුපියල් වලින් එනවා 0.19 වැඩි කිරීම 20. අයියෝ මේක නිකන් වැඩි කරගත්ත හැකිනේ නේ. රුපියල් 3.780ක්. එක සැරයක් වතුර නටවන්න රුපියල් 3.780ක් යන්නේ. රුපියල් 3.780ක මුදලක් වැය වෙනවා. ඊළඟට පස්වෙනි කොටස තේරුණා නේද පුතේ? kWh ගණන කොච්චරද කියලා අහන කිලෝවොට් ගණන පැය ගානේ වැඩි කරන්න තියෙන්නේ. ඒ නිවැරදි වෝල්ටේජ් එක දුන්නා නම් ලේබල් එකේ ගහලා තියෙන වෝල්ටේජ් එක දුන්නා නම් ලේබල් එකේ තියෙන ක්ෂමතාවයෙන් වැඩ කරන්න. එච්චරයි කතාව. ප්‍රධාන සැපයීමේ වෝල්ටීයතාවයේ පහත වැටි ඇති අවස්ථාවලදී විදුලි කේතලයේ ආර්ථික වශයෙන් අවාසි වන්නේ ඇයි? නේ වෝල්ටේජ් එක මේ බලන්නකෝ. දැන් අපි නැවත චූට්ටක් ප්‍රධාන සැපයීමේ වෝල්ටේජ් එක පල්ලෙහා වැටිලා තියෙන අවස්ථාවකට මෙන්න මෙතනට රෝමිලක්කම් දෙකට. මේ රෝමිලක්කම් දෙක 241 110ට ගැහුවා. 240ට ගැහුවොත් අදාළ වෝල්ටේජ් එකම දුන්නොත් ඇම්පියර් 10ක් යන්න ඕන. ඇම්පියර් 10ක් යන්න ඕන එකේ 110ට ගැහුවොත් යන්නේ ඇම්පියර් 4යි. ඇම්පියර් ගාන අඩුවෙන් යන්නේ. ඇම්පියර් ගාන අඩුවෙන් යනවා කියන්නේ අඩු ක්ෂමතාවයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වතුර රත් වෙන්න වැඩි කාලයක් යනවා. වතුර රත් වෙන්න වැඩි කාලයක් යනවා කියන්නේ පුතේ නේ වැඩි කාලයක් යනවා කියන්නේ පරිසරයට හානි වෙන ශක්තිය වැඩි වෙනවා. පැහැදිලිද නේද? රත් වෙන කාලය වැඩි වෙනවා කියන්නේ පරිසරයට හානි වෙන ශක්ති ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් පුතේ මේකේ අපෙන් අහන්නේ ප්‍රධාන සැපයීමේ වෝල්ටීයතාවයේ පහත වැටි ඇති අවස්ථාවලදී විදුලි කේතලයේ ආර්ථික වශයෙන් අවාසිදායක වන්නේ ඇයි නේ ලියන්න. වෝල්ටීයතාවයේ පහත වැටුණු විට අඩු වෝල්ටීයතාවයක් ඇති විට කියලා ලියමු. අඩු වෝල්ටීයතාවයකට සම්බන්ධ කළ විට කේතලය හරහා ගමන් කරන ධාරාව අඩු වන බැවින් කේතලයේ ගමන් කරන ධාරාව අඩුවන බැවින් එහි ක්ෂමතාවය අඩුවේ. එහි ක්‍රියාකාරී ක්ෂමතාවය අඩුවේ. එනම් ජලය රත් වීමට වැඩි කාලයක් ගත වේ. එනම් ජලය
රත් වීමට වැඩි කාලයක් ගත වේ. ජලයේ රත් වීමට වැඩි කාලයක් ගත වේ. නේ වැඩි කාලයක් ගත වෙනවා කියන්නේ පරිසරයට සිදුවන තාපහානිය වැඩි වී. පරිසරයට සිදුවන තාප ශක්ති හානිය, තාප හානිය වැඩි. මොනෝකයි හේතුව? නේද? අන්තිම නටව ගන්න වෙන්නෙත් නේ අඩුම ක්ෂමතාවයකට ගැහුවොත් නේ. වතුරට තාපය දෙනවා. බාහිර පරිසරයට වැඩියෙන් හානි වෙනවා නේද? බොහෝ තව කාලය යනවා. ඇයි? නේ? අඩු ධාරාවක් යන්නේ. අඩු ධාරාවක් දුන්නාම අඩුවෙන් රත් වෙන්නේ නේද? බාහිර පරිසරයට හානි කරනවත් වැඩි කාලය වැඩි හින්දා නේද? පුතාලා දන්නවනේ වැඩි කාලයක් තියෙනකොට බාහිර පරිසරයට සිදුවන තාපහානියත් වැඩි වෙනවා. බාහිර පරිසරයට සිදුවන තාපහානියත් වැඩි. ඉතින් තව වෙලා යන එක තමයි වෙන්නේ වතුර කරන නටන. පැහැදිලිද? එහෙනම් වෙන්නේ අඩුවේ වෝල්ටීයතාවයකට සම්බන්ධ කර විට ඒ හරහා ගමන් කරන ධාරාව අඩුයි. ක්‍රියාකාරීත්වය අඩුයි. වැඩි වෙලාවක් යනවා වතුර එක රත් වෙන්න. පැහැදිලිද? ඕකේ නේ? හරි. හරි. එහෙනම් ඒ ගානත් ඉවරයි. අපි 4 වෙනි ගානට යමු. හරි. බලන්න පදවන්නා සමග මෝටර් සයිකලයක ස්කන්ධය කිලෝග්‍රෑම් 200ක් වේ. ඒකට වාහනයක් ගමුකෝ මොකක් හරි වාහනයක් නේ. යත්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 200යි. මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 200යි. හරි. ඒ කියන්නේ බර වෙන්නේ නිව්ටන් 2000යි. අභිලම්බ ප්‍රතික්‍රියාවත් ඕනනම් නිව්ටන් 2000යි. වදාමුකෝ පුතේ අපි. එන්ජිම ක්‍රියා විරහිත කර. එන්ජිම ක්‍රියා විරහිත කෙරුවා කියන්නේ නේ. එන්ජිමෙන් එන බලයක් නැහැ. ඉස්සරහට බලයක් නැහැ. නේ අපි යමුකෝ මේ පැත්තට යන්නේ කියලා සලකුණු කරමුකෝ. මේ පැත්තට තමයි යන්නේ. තොරණේ තියෙන්නේ මේ පැත්තට. එන්ජිම ක්‍රියා විරහිත කෙරුවා කියන්නේ එන්ජිමේ බලයක් නැහැ. එකම බලයක් විතරක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද පුතේ? ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා එන්ජිමෙන් නෙමේ. චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. තොර චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට ඔය ආකාරයට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කියනවා පුතේ මේකේ වේගය 20 ඉඳන් 10 දක්වා අඩු වුණා. එහෙනම් ත්වරණය කොච්චරද කියලා අහනවා. මන්දනය කොච්චරද කියලා අහනවා. පුතාලා දන්නවා මන්දනය හොයන්න. මන්දනය මේ පැත්තට තියෙන්නේ නේ.
මේ පැත්තට පුතාලා දන්නවනේ පුතේ වාහනේ එන්ජින් එක විරහිත කෙරුවාම එන්ජින් එකේ බලය නැතුව ගියාම ඝර්ෂණ බලය විතරයි තියෙන්නේ. අපි යන වේගය එන්න අඩු වෙනවා. එතකොට පුතාලා දන්නවා තොරණය හොයන්නේ අවසන් ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදලා. එතකොට මේ ගානේ හැටියට අවසාන ප්‍රවේගය දීලා තියෙන්නේ අපිට 20යි කියලා. 20යි. ආරම්භක ප්‍රවේගය 10යි කියලා දීලා තියෙන්නේ. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 5යි කියලා දීලා තියෙන්නේ. මට මතක විදියට තප්පර 5යි නේද? බලමු. තප්පර 5යි. ඔව්. තප්පර 5යි 5යි yes. එතකොට මේක බෙදුවාම 20න් නේ අවසන් ප්‍රවේගය 10යි අනිත් පැත්ත නේ. 10 ආරම්භක ප්‍රවේගය 20යි. එන්න ප්‍රවේගය අඩු වීමක් නේ සිදු වෙන්නේ. එතකොට මේකෙන් උත්තරේ එනවා 10න් 20 කරන ඍණ 10යි ඍණ 10යි 5න් බෙදුවාම ඍණ 2යි. ms ඍණ 2යි. එතකොට මන්දනය වෙන්නේ ඍණ 2යි. පැහැදිලිද? රෝමිලක්කම් 2 අහනවා මන්දන ඝර්ෂණ බලය කොපමණද? නේ? එහෙනම් රථයට නේ? නැත්නම් බයිසිකලයට නේ? නැත්නම් පද්ධතියටම කියලා දාන්නකෝ ලේසි. පද්ධතියට කියලා ලිව්වහම කියන්නේ මේ නේ මිනිස්සයටයි රථේ මේ මෝටර් සයිකල් දෙකේටම පද්ධතියට F සමානයි ma දානවා. එතකොට නේ කොහොමත් මේක මේ පද්ධතියටම තමයි දාන්න ඕන. මොකද වෙන වෙනම මිනිස්සයාගේ ස්කන්ධත් නැහැ. මෝටර් සයිකලේ ස්කන්ධත් නැහැ. නේද? අනිත් එක අහන්නේ පද්ධතිය ඝර්ෂණ බලයනේ අහන්නේ. සහ නේ. ඒත් මේක එක මේ පද්ධතියක්. ඒ පද්ධතියට F සමානයි ma ඉස්සරහට දාන්නයි හදන්නේ. ඒත් ඉස්සරහට තියෙන බලය නෑ. ඉස්සරහට බලයක් නෑ. නේ ඉස්සරහට බලයක් නෑ. එන්ජින් එකෙන් බලයක් නෑ. එකම බලයයි තියෙන්නේ ඝර්ෂණ බලය විතරයි. ඒක ඍණ F. නේ? ඒක ඍණ F. ඝර්ෂණ බලය ඍණ F. ඇයි නේ? ඝර්ෂණ බලය මම දාන්නේ F සමානයෙන් මේ පැත්තට. ඝර්ෂණ බලය තියෙන අනිත් පැත්තට. ඒකයි ඒක ඍණ F කියලා දැන්. තේරුණා නේද? හරි. ස්කන්ධය කීයද? කිලෝ 200යි. ත්වරණය ඍණ 2යි. ඍණ 2යි. ඒතර එතනින් එනවා F වලගේ ධන 400යි කියලා. ධන 400යි. ඝර්ෂණ බලයේ නිව්ටන් 400ක් කියලා එනවා. හදාගන්නකො බලන්න. සමානයි මේ ඉදිරි දිශාවට දැම්මා. ඊළඟට රෝමි ඉලක්කම් 2 කියනවා වෙනම අවස්ථාවක් රෝමි ඉලක්කම් 2 තියෙන්නේ. මෙම මෝටර් සයිකලයේ එම පාර මතම මේ මෝටර් සයිකලයේ තියෙනවා නිකන් ඒක යන්නේ මේ පැත්තට 15 ms ඍණ එකකින්ලු යන්නේ දැන් වෙනස් වෙලා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ 15 ms ඍණ එක ප්‍රවේගයකින් යන්නේ ඉදිරි දිශාවට නිත වේගයකින් ගමන් කරන විට මේ වෙනකොට පුතේ ගතික ඝර්ෂණ බලය අපි හොයාගෙන තියෙන්නේ මේ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නේ RF සහ මෝටර් සයිකලයේ අතර ඝර්ෂණ බලය මේ තියෙනවා නිව්ටන් 400ක් ආව කියලා. එහෙනම් මේ නිව්ටන් 400 අපි මෙතන සටහන් කරනවා. නිව්ටන් 400 අපි සටහන් කරනවා. නිව්ටන් 400යි. ඊළඟට මේක යහන්නේ අපෙන් මොකද්ද පුතේ? ප්‍රතිදාන 15 මීටර් දුරකදී කරන ශක්ති ප්‍රතිදානය කොච්චරද කියලා. පුතාලා දන්නවා ශක්ති ප්‍රතිදානය. ශක්තිය කියන්නේ බලය වැඩි කිරීම දු නේ. මේ තියෙන්නේ කාර්ය නැත්නම් ශක්ති ප්‍රතිදානය නේ. ශක්ති ප්‍රතිදාන කාර්ය මේ තියෙන්නේ බලය මේ විස්ථාපනය. නේ. ඔය ගානේ දීලා තියෙනවා පුතේ කාර්ය කොච්චරද කියලා අහන්නේ බලය. පුතාලට තේරෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම් ඒකාකාර ප්‍රවේගය කියන්නේ බල සමතුලිත අවස්ථාවක්. ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම් මේ එන්ජින් එකෙන් ඉස්සරහට තියෙන්නත් ඕන නිව්ටන් 400ක්ම තමයි. නිව්ටන් 400ක්ම තමයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම්
සාධන ඒකාකාර ප්‍රවේගය කියන්නේ බල සමතුලිත අවස්ථාව. පිටිපස්සට තියෙන බල ඉදිරියට තියෙන බල වලට සමාන වෙන්න. මේක තියෙනවා නිව්ටන් 400ක් එන්ජින් එකේ බල. මේ මම මේ ලකුණු කිරුවේ පුතේ මේ නිව්ටන් 400 කියලා ලකුණු කිරුවේ එන්ජිමේ බලය. එන්ජිමේ බලය. එන්ජිමෙන් දෙන්න ඕන නිව්ටන් 400. නැත්තම් එන්න මේ වගේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙන්නේ නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ එන්ජිමෙන් බලයක් දෙන හින්දා. එන්ජිමේ බලය ඝර්ෂණ බලයට සමාන වුණාම තමයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒ තරකය අපි ළඟ තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් චලිත වුණා කිව්වත්, නිශ්චලව තිබුණා කිව්වත් බල සමතුලිතයි. පැහැදිලිද? මේ බල සමතුලිතතාවයේ අවස්ථාව. නිව්ටන් 400ක් ඉස්සරහට තියෙන්න ඕන. ඊපස්සට ඝර්ෂණ බලය නිව්ටන් 400 නිසා. එහෙනම් පුතේ නෑ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ශක්ති ප්‍රතිදානය නිර්ණය කරන්නනේ නේ? ශක්ති ප්‍රතිදානය. දැන් එතකොට නිව්ටන් එන්ජින් එකේ නිව්ටන් 400ක් දෙනවා. එන්ජින් එකේ නිව්ටන් 400ක් දෙනවා. එන්ජින් එකේ නිව්ටන් 400ක් දෙනවා. මීටර 15ක් චලනය වෙනවා. බලය නිව්ටන් 400යි. දුර විස්ථාපනය 15යි. 15 වරක් 4 60යි. 0.2යි ජූල්. ජූල් 6000ක කාර්යයක් සිද්ධ වෙනවා. ජූල් 6000ක කාර්යයක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ජූල් 6000යි. හරි. ඊළඟට ඒකේ අවසාන කොටස බලන්න. 15යි ms ඍණ 1 වේගයකින් අවසාන කොටසට එන්නේ ඒකේ. පහළවයි ms ඍණ 1 වේගයකින් ගමන් කරන විට ක්ෂමතාවය කොපමණද? දැන් මේ කතාවම තමා කියන්නේ. මේ මෙන්න මේ වාහනේ 15යි ms ඍණ 1 ප්‍රවේගයකින් ගමන් කරනකොට ක්ෂමතාවය කොපමණද? පුතාලා දන්නවා ක්ෂමතාවය හොයන්න වෙන මේ වගේ සමීකරණයක් මතකද? W කියන්නේ කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. මේකේ දෙපැත්තම t වලින් බෙදුවොත් කාලයෙන් බෙදුවොත් W බෙදීම t කියලා කියන්නේ ශක්තිය බෙදීම කාලය කියලා කියන්නේ ක්ෂමතාවයට. ක්ෂමතාවය. බලය විස්ථාපනය බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ඒතර ක්ෂමතාවයේ මෙන්න මේ සමීකරණය මතක ඇදින. මතක නැති අයට තමයි මම මේ ඔප්පු කරලා ගත්තේ. ක්ෂමතාවය සමානයි මේ තියෙන්නේ බලය මේ තියෙන්නේ ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය යන වාහනයක ක්ෂමතාවය වෙන්නේ එන්ජින් එකේ ක්ෂමතාවය වෙන්නේ එන්ජින් එකේ බලය වැඩි කිරීම ප්‍රවේගය. ඒතර එන්ජින් එකේ බලය වෙන්නේ නිව්ටන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ නිව්ටන් 400 නේ එන්ජින් එකේ බලය තියෙනවා. නිව්ටන් 400යි. පැහැදිලිද? එතකොට ප්‍රවේගය වෙන්නේ පුතේ ප්‍රවේගය වෙන්නේ 15කින් යන්නේ නේ 15 වරක් 4 60යි වොට් වලින් තමයි ක්ෂමතාවය වෙන්නේ වොට් 6000 ක්ෂමතාවය වෙන්නේ වොට් 6000 පැහැදිලිද? වොට් 6000ක් තමයි ක්ෂමතාවය වෙන්නේ. P සමානයි FV P සමානයි FV 15 පැහැදිලි නේද? හරි. හදාගමු බලන්න. හරි. එහෙනම් අපේ පේපර් එක මේ ආකාරයට නිමාවටපත් වෙනවා නේ 1 2 3 4 ගැටළු 40කින් සමන්විත වුණා 19 වෙනි පේපර් එක. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක් නේ. අපි ඊළඟ පේපර් එකත් එක්ක හමු වෙමු. ඔබේ වැඩසටහන එක්ක පේපර් වැඩසටහනත් එක්ක දිගින් දිගටම නියැලෙන්න පේපර් කරන ළමයිට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරමින් අදට සමු ගන්නවා. ආයුබෝවන්.